සීගිරිය ආකාශ මාලිගාවක් කාශ්‍යප රජුගේ මහා සිහිනය. ඒත් මට ඒක කටුක ගල් පර්වතයක් විතරයි. මගේ නම අසල. මම තරුණ චිත්‍ර ශිල්පියෙක්. මට පවරා තියෙන්නේ මේ අහස සිඹින හිරුගෙන් තැවුණු රළු ගල් පෞර පුරා දෙව ගණන්ගේ රූ සිතුවම් කරන්න. ගල උඩ සිතුවම් අඳින්න හිරු රැස්වලට දුවන්නේ නැටි වැස්සට හේදිලා නොයන වර්ණ වෝනේ. මම සීගිරිය වටේ තියෙන ඝන වනාන්තරය පීරලා ඒ වර්ණ සොයාගත්තා. රතු හිරියල්, කහපස් සහ ශාක යුෂ. මේවා තමයි අපේ දේශීය තාක්ෂණය. ස්වභාවික ගල්පස් වලින් වර්ණ හදන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මම මේවා පැය ගණනක් අඹරලා ශාක යුෂ එක්ක මිශ්‍ර කරනවා. මගේ මුළු ශරීරයම වර්ණ වලින් නැහෙවෙනවා. ඒත් මේ හැම වර්ණ බිඳක්ම මගේ සිතුවම් වල ජීවය. සමහර දවසක පාන්දර මීදුම අතරින් මට මැවී පෙනෙනා මගේ සිතුවම් වල ඉන්න දෙවගණන්. ඔවුන්ගේ රත්රන් ආභරණවල දීප්තිය, ඔවුන්ගේ සිනහව. මම සීගිරි ගල උඩ මේ කටුක ජීවිතය ගෙවන්නේ ඔවුන්ගේ ඒ සුන්දරත්වය මගේ සිතුවම් වලට ගන්න තියෙන ආශාව නිසා. මේක ජීවිතයත් එක්ක සෙල්ලමක්. වැල් සහ වේවැල් වලින් හැදූ පලංචියක් මත ඉඳගෙන මම අඳින්නේ. එක අඩියක් වැරදුනොත් පල්ලමට වැටෙන්න තියෙන්නේ. ඒත් මගේ අත වෙවුලන්නේ නෑ. මට කරන්න තියෙන අභියෝගය ඊට වඩා ලොකුයි. අද මම අන්තිම රේඛාව අඳිනවා. ඒ රේඛාව මගේ සුන්දර දෙවංගනගේ නෙවෙයි. ඒක කාශ්‍යප රජුගේ මේ මහා රාජධානියේ රහස සගවන රේඛාව. මම මේ රේඛාවෙන් මේ සිතුවම ඇතුලේ ලොකු රහසක් සඟවනවා. ඒ රහස දැනගත්හොත් පුවත පැතිර ගියා. සිතුවමක් ඇතුලේ රහසක් තියෙනවා. රාජමාලිගාවේ කලබලයක්. රාජකීය භටයින් පන්දම් අතතිව මාව සොයනවා. ඔවුන්ගේ සෙවණැලි දීප්තිමත් ටෝර්ච් ලයිට් එකෙන් නැටවෙනවා. මම දන්නවා දැන් මට හැංගෙන්න තැනක් නැහැ. කාශ්‍යප රජු මාව සිතුවම ඉස්සරහට ගෙනාවා. රජු සිතුවම දෙස බලන්නේ සැකයෙනි. මගේ හදවත නතර වෙන්න වගේ. ඒත් මම කලබල වුණේ නැහැ. මම දන්නවා මම සංගවපු රහස ඒ සිතුවම ඇතුලේ තවමත් සුරක්ෂිතයි. සීගිරිය නිමයි. වසර ගණනාවකට පසු මේ අහස සිමින ගල් පෞර පුරා විහිදුණු මගේ සිතුවම් මාලාව. පහලින් පෙනෙන මහා උද්‍යානය. මේක සුන්දරත්වයේ උපරිමය. ඒත් මම දන්නවා මේ සුන්දරත්වයේ යටින් ලොකු රහසක් තියෙනවා. දැන් මම මහලු වෙලා. මම තනියම හදපායන රාත්‍රියක සීගිරිය දෙස බලාගෙන ඉන්නවා. මගේ සිතුවම් තවමත් එතන. මගේ රහසත් තවමත් එතන. මම ඒ රහස රැගෙන යනවා. සීගිරිය හැමදාමත් ඒ රහස රකින්නවා.